பெரிய பெரிய காடு தாண்டி கடலை தாண்டி மலையெல்லாம் தாண்டி தூ Hello guys, welcome back to my YouTube channel. කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම හුඟක් හොඳින් කියලා. ඔන්න අද ඉතින් අපි විශේෂ ප්ලේස් එකකට ඇවිල්ලායි තියෙන්නේ. අද අපි ඇවිල්ලා තියෙන්නේ සාමාන්‍ය ලේක් එකකට නම් නෙවෙයි. මේ ලේක් එකේ විශේෂත්වය තමයි එක සයිඩ් එකකින් නේචර් එකත් ඒ වගේම බර්ඩ්ස් ලාට වෙන්නුණු ප්‍රදේශයක්. මේ හැමදේම තියෙන ලස්සන තැනක්. ලේක් එක වටේට ඇවිදලා මේ ලස්සන පරිසරයේ විඳගෙන අපිටත් ටිකක් බඩගින්නක් දැනුණා. ඉතින් ලේක් එක ළඟම ලස්සන කාම් තැනක් හොයාගෙන අපි අපේ පික්නික් එකට රෙඩි වුණා. අවටින් පේන නිල් පාට වතුර, greenery grass, සුළඟට හෙලෙන කොළ, ඒ වගේ පරිසරයක කෑම කනකොට සාමාන්‍ය කෑම වේලක් වුණාට ඒක වෙනස් අත්දැකීමක් වෙනව නේද යාළුවනේ? ඔව් අපිටත් එහෙම තමයි ඉතින්. අපි සෙට් එකම හුඟක් එන්ජොයි කර කතා කර කෑවා ඉතින්. සමහර වෙලාවට ලොකු රෙස්ටෝරන්ට්ස් වලට වඩා මේ වගේ ලස්සන පුංචි තැනක පික්නික් එකක් කනවා කියන්නේ හුඟක් මතක හිටින දෙයක් වෙනව නේද? ඊට පස්සේ ටික වෙලාවකින් අපි හිතුවා මේ වතුර එක ගොඩබිමින් ඉඳලා විතරක් බලන්න නැතුව වතුර මැදින්ුත් ගිහිල්ලාම බලමු කියලා. ස්විමිං දන්න කට්ටියට ලයිෆ් ජැකට්ස් දාන්න ඕනේ නැහැ කිව්වා. ස්විමිං දන්නේ නැති අයට ලයිෆ් ජැකට්ස් දාගෙන බෝට්ස් වලට නගින්න කිව්වා. බෝට් එකට නැග්ගට පස්සේ අපිට තිබුණ එක්සයිට්මන්ට් එක ගොඩාක් වැඩි වුණා. මට විතරක් නෙමෙයි හූඩ්ටයි මුහාටයි ගොඩාක් ආසයි. ඒ දෙන්නත් ගොඩාක් එන්ජොයි කරා. ෆස්ට් ටික වෙලාවක් යනකන් ටිකක් බයකුත් ආවා. ඊට පස්සේ අපිම එන්ජොයි කරගෙන ෂෝක් එකට අපි අපේ ටයිම් එක අරගෙන පැඩල් කර ගියා. පැඩල් කරන එකත් ටිකක් අමාරු දෙයක් වුණාට අපි එක්ස්චේන්ජ් කර පැඩල් කරගෙනම හිටියා. සමහර වෙලාවට අපි හිතපු ඩිරෙක්ෂන් එකට නෙවෙයි බෝට් එක යන්නේ. ඒත් ඒක තමයි මේ රයිඩ් එකේම ෆන් එක. හැම තැනම ඉතින් පර්ෆෙක්ට් විදියටම යන්න ඕනේ කියලා දෙයක් නෑ නේද? ඔය පොඩ්ඩක් වැරදුනාට කමක් නැහැ. අමාරුවෙන් හරි බෝට් එක ඉස්සරහට අරගෙන යන එකම ලස්සන මතකයක් වුණා අපි හැමෝටම. අපේ හූඩ් බේබිත් හරිම ආසාවෙන් එයාගේ චූටි කකුල් දෙකෙන් පැඩල් කරගෙන ගියා. එයා ටයර්ඩ් කිව්වෙත් නෑ. හැබැයි හරි ආසාවෙන් no mama I can do it I like it ගාගෙන ලස්සනට පැඩල් කරගෙන එයා ගියා. ඇහුණා නේද? මේක තමයි පොඩි චැලෙන්ජ් එකකට අපි හැමෝටම තිබුණේ. මේ ලස්සන ලේක් එකේ අපිට වර්ක්අවුට් සෙෂන් එකකුත් හම්බුණා. හැබැයි අපි ගිව් අප් කරේ නෑ. hina වෙමින් වටපිටාව බල අපි මේ මොමන්ට් එක හොඳටම එන්ජොයි කරා. කොහොම හරි ටිකෙන් ටික අපේ පැයක වගේ බෝට් රයිඩ් එක්ස්පීරියන්ස් එකක් අවසන් වෙන්න ලං වුණා. බබාලා දෙන්නගේ සතුට, අපේ හිනාව, ලේක් එක මැදින් ගිය මේ ලස්සන ගමන
ඒ හැම දෙයක්ම එකතුණු මේ ලස්සන බෝට් රයිඩ් එක අද දවසේ අපිට විශේෂ අත්දැකීමක් වුණා. ඉතින් මේ සුන්දර අත්දැකීම පැයකින් අවසන් වුණත් මේ මතකය නම් අපිත් එක්ක තවත් ගොඩක් කාලයක් තියේවි. Okay guys, I hope you all enjoyed this beautiful video. Stay tuned with me and keep supporting me. And also please make sure to give me your ideas. So මට තවත් ගොඩක් improve කරගන්න පුළුවන් මගේ video editing ද මගේ videos ද මං ගන්න ඕන විදියද ඔක්කොම මට කියන්න. මම ආසයි ඔයාලගෙන් ඒව අහන්න. එතකොට මට ඒවා හදාගෙන ආයෙත් ලස්සන විදියට vlogs ගේන්න පුළුවන්. තවත් ලස්සන vlog එකකින් එනකන් until then take care, bye bye. ආදරේ හැමෝටම.